හරි කොහොමද ඔයාලා සදේව් විහංග අමාර කොහොමද ටර්ම් ටෙස්ට් එක තිබ්බද තාම නැද්ද කොහොමද තාම නෑ සර්. සදේව් අමාර කොහොමද ඒක සර් තිබ්බා. මොකක් තත්ත්වේ මොනවද ආවේ කොහොමද වදමලකර මණිපත්ත දලපත්ත අර පූමාන්ගේ දයාන්ගේ ඒවා ලියන්න අවසර. හරි දැන් ලිව්වද හොඳට ඔව් සර්. ඒ කියන්නේ පළවෙනි පාඩම් දෙකෙන් විතරද පළවෙනි පාඩම් දෙක තුනෙන් විතරද ආවේ නැත්නම් ඔක්කොම ආවද ඔක්කොගේම ආවා. හරි ලිව්වද හොඳට පේපරේ ඔව් සර්. ලේසියිද ඔව්. හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ හරි දැන් අද අපේ පළවෙනි වාරේ අවසාන දවස අද පළවෙනි වාරේ අවසාන දවස අද ප්‍රශ්න පත්‍රයක් තමයි අදත් කරන්නේ හරිද අද පේපරයක් කරමු චුට්ටක් ඉන්න තව ටිකකින් ළමයි ටික ජොයින් වුණාම පේපරේ පටන් ගමු විනාඩියක් ඉන්න හරි තව චුට්ටකින් විනාඩි 5කින් පටන් ගමු සර් ඔව් කියන්නේ සර් අර ක්ලාස් ෆීස් දාන්න අර විස්තර ටික දාන්න පුළුවන්ද? හරි මම ඒක එවන්නම් හරි සර්. හරි අමාරට මාව ඇහෙනවද අමාර තිනිදි එක්සෑම් එක තිබ්බද තිනිදි තිනිදි ටර්ම් ටෙස්ට් එක තිබ්බද අමාර මාව ඇහෙනවද ටර්ම් ටෙස්ට් එක තිබ්බද අමාර ටර්ම් ටෙස්ට් එක තිබ්බද තිබ්බා සර්. කොහොමද තේප එක ලේසිද අමාරුද උගන්නපුව තිබ්බද කොහොමද ගන්නකුව තිබ්බා. හරි ලේසිද අමාරුද අමාරට සිග්නල් ප්‍රශ්නයක් අද අමාර එනවා යනවා හරි බලන්න ස්ක්‍රීන් එක ෂෙයා වුණාද කියලා බලන්න ස්ක්‍රීන් එක ෂෙයා වුණාද ඔව් සර්. හරි එහෙනම් පළවෙනි ප්‍රශ්න 8 කරන්න පළවෙනි ප්‍රශ්න 8 කරන්න ඉවර වුණාම කියන්න ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ අංකේ විතරයි අංකේ හෝ උත්තරේ විතරයි ලියන්න ඕනේ උත්තරේ විතරයි ලියන්න ඕනේ ප්‍රශ්නය ලියන්න අවශ්‍ය නැහැ ප්‍රශ්නය ලියන්න අවශ්‍ය නැහැ හරි ටක් ගාලා කරන්න
ඉවරයි සර්. හරි අනිත් පැත්ත ඉවරද සදේව් තිනිදි ඉවරද නෑ සර්. හරි කරන්න ඉවර වුණාම සදේව් ඉවර වුණාම කියන්න සදේව් ඉවර වුණාම කියන්න හරි ඉක්මනට කරන්න නැත්නම් කල් ඉවරද සදේව් ඉවරද ඉවරයි සර්. තිනිදි ඉවරද තිනිදි ඉවරද තිනිදි ඉවරද හරි මම හිතන ඉවර ඇති කියලා මේ දැන් ජොයින් උනේ යොවින්දි නේද යොවින්දි නේද දැන් ජොයින් උනේ ඔව් කියලා ඔලු හරි වනන්න යොවින්දි නේද මට පේන්නේ අර ඉරේලි වැටෙන නිසා මට පේන්නේ යොවින්දි වගේ හරි කොහොම හරි කමක් නැහැ මේ යොවින්දි පළවෙනි ප්‍රශ්න 8 තියන්න හොඳේ දැන් අනිත් ළමයි ටික කරලා ඉවරයිනේ මේ මෙතනින් එහාට පටන් ගන්න කරන්න ඔයත් හරි දැන් මෙතනින් එහාට 9 ඉඳලා පටන් ගන්නව කරන්න හරි 9 ඉඳලා පටන් ගන්න කරන්න හරි ඉක්මනට කරන්න කරලා ඉවර නම් කියන්න හොඳේ හරි ටක් ගාලා කරන්න ටක් ගාලා කරන්න ඉවර වුණ ගමන් කියන්න මම වතුර චුට්ටක් බීලා එන්නම් ඔයාලා ඉවර වුණ ගමන් කියන්න හොඳේ ඉවර වුණ ගමන් කියන්න හරි ටක් ගාලා කරන්න
හරිද? එහෙනම් කියන්නේ අනේ මේ ලොක් කරන්නේ කොන්ද? මේක ලොක් කරන ප්‍රශ්නෙට දාගෙන උත්තරේ උත්තරේ මොනේ කියන්නේ දාන්න තියෙන්නේ. ලොක් කරන්නේ. Ini look kan. ආ කියලා. ඉවර සදෙව් ඉවරද විහක ඉවරද? යවින්ද ඉවරද? සර් ඔව් කියන්න. මං ගිය සතිය ආවේ නෑනේ මට ටියුට් එක නෑ. නෑ නෑ මේ ටියුට් එක නෙමෙයි මේ පේපර් එකක් ගන්නෙ. මේක දිහා බලන් උත්තරේ ලියන්න තියෙන්නේ. හරිද? හා ටියුට් එකක් නෙමෙයි මේ පේපර් එකක් තියෙන්නේ. මේක දිහා බලන්න උත්තරේ ලියන්න තියෙන්නේ. ප්‍රශ්න කියලා උත්තරේ ලියන්න තියෙන්නේ. තේරුණාද? ඔව් හරි. විහක සදෙව් ඉවරද? ඉවරයි සර්. සදෙව් නෑ සර්. හරි. සදෙව් ඉවර නම් කියන්න.
ඉවරයි සර්. හරි ඉවරද සදේව්? ඔව් සර්. හරි. ඔන්න අමාරට සිග්නල් ප්‍රශ්නයක් වගේ නේද? ඔව් සර්. ඒකනේ. හරි අනිත් අය චුට්ටක් ඉන්න අමාර මෙතෙන් ඉඳන් කරන්න බෑන දැන් තාම අපේ යොවින්දිත් කරනවනේ. ඔය 9 ප්‍රශ්න 15 වෙනකන් කරන ටක් ගාලා. හා සර්. ටක් ගාලා කරන්න. හරි විහංගයි සදෙව් පොඩ්ඩක් ඉන්න අපි මේ දින කරලා චුට්ටක් ඉමු. හරි විහංගයි සදෙව් චුට්ටක් ඉන්න. හරි යොවින්දි අමාරයි කරන්න ඔතන ඉඳලා. අමාර ඉවරුනම කියන්නේ යොවින්දි අමාරයි ඉවරුනම කියන්න හොඳේ මම මෙතන වාඩි වෙලා ඉන්නේ කියන්න හොඳේ මම කොහෙවත් ගිහිල්ලා නැහැ මෙතන ඉන්නේ බිම වාඩිලා ඉන්නේ පුටුවේ කියන්න. කියලා ඉවරයි සර්. හොඳයි අමාරත් ඉවරද?
අන්තිම ප්‍රශ්නේ හරි කරන්න. හරි. හරි එහෙනම් ඊටු ටික දැන් ඔන්න මම මෙයා කරනවා. හරි කරන්න. හරි. අනිත් අය පටන් ගන්න. හරි 20 වෙනකන් හැමෝම කරන්න. හැමෝම 20 වෙනකන් කරන්න. ඉවර වුණ ගමන් කියන්න. ඉවරද? සදෙව් විහඟ ඉවරද? අන්ති වෙන්න සර්. හරි. ටක් ගාලා කරන්න. හරි. කවුරු හරි කෙනෙක් මට දරුවෙක් 20ට උත්තරේ නිකන් කියන්න බෑ 20 වෙනිකට උත්තරේ මොකක්ද දෙන්නේ කියලා. අමාර කියන්න බෑ 20ට උත්තරේ මොකද්ද? යවින්දි 20ට උත්තරේ මොකද්ද? විහඟ සදෙව් 20ට උත්තරේ මොකද්ද? විනාකිරි ද්‍රාවණය ඇයි අමාර විනාකිරි කියලා කියන්නේ හේතුව? ඒක අම්ලයක් නිසා හොඳ ළමයා very good. අමාරට වැඩිපුර ලකුණක් දෙනවා පේපරේ දැන්. බලන්න මෙතන භූමි තෙල් ආශ්‍රිත ජලය ශල්‍යස් පීතෘ මේ හැමදේම උදාසීනයි. අපි දන්නවා මේ සරල කෝෂයේ වැඩ කරන්න අනිවාර්යයෙන්ම තනුක අම්ලයක්. අම්ලයක් තියෙන්න ඕනේ විනාකිරි කියලා කියන්නේ අම්ලයක්. හරිද? ඇඹුල් රහයි. අම්ල බෂ්පාඩම මතක ඇති විනාකිරි ඇඹුල් රහයි එන අම්ලයක්. එහෙනම් විනාකිරි අම්ලයක්. අම්ලයක් තියෙන්න ඕනේ මේ සරල කෝෂයේ වැඩ කරන්න. එන උත්තරේ අංක 4 විනාකිරි. හොඳ ළමයා අමාරා. නියමයි. දැන් අනිත් අය ඉවරද?
අනිත් අය ඉවරද? ඔව් සර්. ඔව් සර්. හරි. යොවින්ද ඉවරද? ඔව්. හරි. එහෙනම් ඊළඟ දෙවෙනි කොටස. තව ප්‍රශ්න තියෙන පොඩි ඒවා. හරි. කරන්න. ඉවර වුණාම කියන්න. කරලා ඉවර වුණාම කියන්න. ඉවරයි සර්. හරි. අමාර සදේව ඉවරද? කොකිය ඇහුන්නේ තාම නෑ කියලාද කිව්වේ? ඔව් සර්. සදේව ඉවරද? සර් අන්තිම ප්‍රශ්න. හරි. කරන්න ඩක් ගාලා. හරි ඉවර වුණාම කියන්න. ඉවරයි. හරි. යොවින්ද ඉවරද? නෑ. හරි ඉක්මනට කරන්න එන.
හරි ඉවරනම කියන්නේ ඉවරයි. හරි අනිත් හරි හැමෝම ඉවරයිනේ හරි දෙවෙනි කොටස හරි පටන් ගන්න කරන්න ප්‍රශ්න ලියන්න එපා ප්‍රශ්න මුකුත්ම ලියන්න නැහැ උත්තරේ විතරයි හොඳේ ප්‍රශ්න මුකුත් ලියන්න නැහැ උත්තරේ විතරයි ලියන්න ටක් ගාලා
ඉවරයිද? ඉවරයි සර්. හරි. ඉවරයි අමා සර්. අමාරා යොවින්ද ඉවරද? තාම නෑ. හරි. තාම නැහැ. හරි. අමාරා යොවින්ද ඉක්මනට කරන්න. ඉවරයි සර්. හරි. අමාරා ඉවරද? අන්තිම හරි. අන්තිම එක. හරි. හරි. මේ ටික ටක් ගාලා කරන්න. අනිත් අයත් පටන් ගන්න. ඉවරයි. ඉවරයි සර්. විහඟයි අමාරා ඉවරද? ඉවරයි සර්. හරි. අමාරා ඉවරනම් කියන්න. ඉවරයිනේ. හරි. ටක් ගාලා කරන්න.
ඉවර නම් කියන්න. ඉවරයි සර්. හරි. අමාර සදෙව් යොවින්ද ඉවරද? නෑ සර්. නෑ තාම කරනවා. හරි කරන්න. ඉවර නම් කියන්න. ඉවරයි. හරි අනිත් අය ඉවරද? ඉවරද? අන්තිම ප්‍රශ්නය සර්. හරි අන්තිම එක කරන්න. ඉවරයි සර්. හෙලෝ. ඔව්. ඔව්.
හරි ටක් ගාලා ඔක් කරන්න. Sir, ඔව් දරු කියන්න. ස්නේහකයක් කියන්නේ මොකද්ද? මොකද්ද? ස්නේහකයක් ස්නේහකයක් කියන්න කොතන තියෙන කියන්නකෝ ස්නේහකයක් කියන ලිස්සන්න කෝ කියන ප්‍රශ්නේද? තුන්වෙනි ප්‍රශ්නේ. ග්ලූකෝස් මැටි
ඉටි ශල්‍ය ස්පීතෘ සහ කුඩු කහ කුඩු පොල් තෙල් ජලයට දමා හොඳින් කැලැත්තු විට ජලය හොඳින් දියවන මද වශයෙන් දියවන හා ජලය දියවන කොයි මැන කියවෙන එක තියෙන්නේ පළවෙනි එකේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි එක. ජලය ද්‍රාවකයක් ශීතකාරකයක් හා ස්නේහකයක් ජලය ශීතකාරකයක් ද්‍රාවකයක් ස්නේහකාරකයක් හා මාධ්‍යයක් ලෙස භාවිත කරන අවස්ථා සඳහා උදාහරණ එක බැගින් ලියන්න. හරි ස්නේහකයක් කියලා කියන්නේ දරුවෝ මෙහෙම කියන්නකො දැන් අපේ අච්චු පොතේ හරිද අච්චු පොතේ පළවෙනි මුලින්ද ද්‍රාවකයේ තියෙන ශීතකාරකේ මේ සිසිලකාරක තියෙන ස්නේහකයක් කියලා කියන්නේ හරි මෙහෙම කරන්නකො මම දැන් මේ ප්‍රශ්නේ කියලා ඒක තියන්න මේක ඉවරුණු ගම මම ඒක කියලා දෙන්නම්. ඒ කියන්නේ ඊළඟ ප්‍රශ්නේ කරන්න එපා. ඊළඟ ප්‍රශ්නේ කරන්න කලින් මම ස්නේහකයක් කියන්නේ මොකක්ද කියලා හැමෝටම තේරෙන්න කියලා දෙන්නම්කෝ. හරි ඒක තියන්නකෝ ස්නේහකයක් කියන්නේ මොකක්ද කියලා දැම්ම කියලා දෙන්න. හරි. ඔය තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලකම් 4 විතරක් ගන්න ස්නේහකයක් කියන්නේ මොකක්ද කියලා දැම්ම කියලා දෙන්න. දැම්ම කියලා දෙන්න. හරි කරන්න අනිත් අය. ඉවරයි සර්. ඉවරයි සර්. හරි යවින්දි අමාරු ඉවරනම කියන ටක් ගාලා ඉවරයි සර්. අමාරු ඉවරනම කියන්නේ ඉවරයි. හරි එතකොට මේ අර අපේ අමාරහ ප්‍රශ්නය ජලයේ ද්‍රාවකයක් විදිහට භාවිත කරන අවස්ථා ඒක ඕන තරම් ලිව්ව හැකියි නේද? පාලතුරු බීම හදද්දි තේ හදද්දි ආහාර හදද්දි තේරුණාද? ඒක ඕන තරම් ලියන්න පුළුවන්. ඇහුණාද? කො කියන්නේ ඔව් සර්. හරි. ඊයේ සිසිල කාරකයක් විදිහට භාවිත කරන්න පුළුවන් මොකද්ද? කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර සිසිල් කාන්න. රේඩියේටරය. අපි මතකද ක්ලාස් එකේ කතා කරා? රථ වාහන වල රේඩියේටරය මතකද අපි කතා කරා? ඔව් හරි. සර්. ඊට පස්සේ ස්නේහකයක් හා මාධ්‍යයක් කියලා කියන්නේ මගේ දරුවෝ ජලය
ජීවීන්ට ජීවත් වීමට ජලය ජීවීන්ට ජීවත් වීමට සහ දේහ තුල අපි දන්නවා දැන් අපි කෑම කෑවහම මේ බලන්න බෝඩ් එක ලොක් කරන්න හරි මේ බලන්න අපි ආහාර ගත්තාම මේ බලන්න විතර මේ තියෙන මේ ඉන්න ඔයාගේ හිතන්න හරි මේ වාගේ කටෙන් කෑම කෑම මොකද වෙන්නේ ඔය කොහොම පහළට එන අපේ උගුර දිගේ පහළට ගිහිල්ලා අපේ ඇඟේ තියෙන මෙන්න මේ ආමාශය කියලා කොටසක් ඊට තියෙන කුඩාන්ත්‍රය කියලා කොටසක් මෙන්න මෙහෙම තියෙනවා හරිද කුඩාන්ත්‍රය කියලා කොටසක් තියෙනවා මෙන්න දැන් මොකද වෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙහෙම අපි කාපු කෑමේ තියෙන පෝෂක කොටස් ටික මෙන්න මේ හරිය තියෙන ලේ බට වලට රුධිර නාල වලට එකතු වෙනවා ලේ බට වලට රුධිර නාල වලට එකතු වෙනවා එකතු වෙලා තමයි ඊට පස්සේ රුධිරය ඔස්සේ අපේ ඇඟ පුරා අපේ ඇඟේ අවශ්‍ය කොටස් වලට අරගෙන යන්නේ තේරුණාද ඔව් සර්. හරිද අපි කෑම කනවා හරිද මේ තියෙන අපි කන කෑම මේ අපේ නහය අපි කන කෑම ඔහම ඇවිල්ලා ආමාශය කියලා හතවසර දෙවෙනි වාරේ තියෙන මේ සේරම ගන්න හොඳේ ආමාශය කියලා කොටසක් ගිහිල්ලා කුඩාන්ත්‍රය කියලා කොටසකට එනවා කුඩාන්ත්‍රයේදී මොකද වෙන්නේ ওই කෑම වල තියෙන පෝෂක ටික අපි කාපු පෝෂක ටික අපේ ඒ ළඟ තියෙන රුධිර නාල වලට එකතු වෙනවා රුධිර නාල වලට එකතු වෙනවා එකතු වෙලා මොකද වෙන්නේ රුධිර නාල දිගේ අපේ ඇඟේ අවශ්‍ය කොටස් කරහා පරිවහනය කරනවා තේරුණාද ඔව් සර්. එතකොට රුධිරයේ වැඩිපුර තියෙන ජලය රුධිරයේ වැඩිපුරම තියෙන ජලය එහෙනම් මෙහෙම පෝෂක කොටස් ඇඟ ඇතුලේ පරිවහනය කරන්න ජලය වැදගත් වෙනවා එහෙනම් ස්නේහකයක් හා මාධ්‍යයක් විදිහට කිව්වම පළවෙනි එක ජලජ ජීවීන්ට ජීවත් වීමට ජීවත් වීමට අනිත් එක තමයි දේහය තුල පෝෂක කොටස් පරිවහණයට තේරුණාද ඔව් සර්. හරි අපි ඊළඟට කරලා ඊට සාකච්ඡා පටන් ගමු හොඳේ අපි ඊළඟ ප්‍රශ්නෙත් කරලා සාකච්ඡා පටන් ගමු හරි හරි මේක කරන්න ඊට පස්සේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන මුල ඉඳලා හොඳේ ඉතුරු ප්‍රශ්න ගෙදරින් කරන්න මේ මුල ටික සම්පූර්ණයෙන් දැන් අපි සාකච්ඡා කරනවා හරි මෙතනට නම් කරලා ඉවරනම් කියන්න
අද අද ඉවරයි. හරි. අමාරා විහඟ යොවින්ද ඉවරද? නෑ සර්. හරි. ටක් ගාලා කරන්න.
ඉවරයි සර්. හරියට ඉවරද? ඔව් සර්. ඉවරද? හරි. තව මෙන්න මේ එකක් තියෙන මෙන්න මේක විතරක් කරන්න. හරි. මෙන්න මේ 6 වෙනි ප්‍රශ්න කරන්න. හරි ඉක්මනට කරන්න. හරි ඉක්මනට ඔය ටික ඉවරනම සාකච්ඡා පටන් ගමු ඉක්මනට. සර් සුචකය කියන්නේ මොකටද? ඊවෙන් ප්‍රශ්නේ තියෙන්නේ
අන්තිම ප්‍රශ්නේ සර්. ඒ පරිපතයේ පවතින දඟරේ පොටවල් ගන්න වැඩි කළ විට ගැල්වල මීටරේ සූචකයේ ඒ කියන්නේ අර මේ ගැල්වල මීටරේ කට්ටේ උත්ක්‍රමණය වැඩි වෙනවාද උත්ක්‍රමණය අඩු වෙනවාද කියලා අහන්නේ. කට්ට කරගෙන ප්‍රමාණය අඩු වෙනවාද කට්ට කරගෙන ප්‍රමාණය වැඩි වෙනවාද? හරිද? හරි හරි. සර්. හරි අනිත් පැත්ත කරලි ඉවරද? අමාර ඉවරද? විහඟ සදෙව් යොවින්දි ඉවරයි සර්. අමාර ඉවරයි සර්. ඉවරයි. හරි එහෙනම් අපි පේපර් එක සාකච්ඡා කරන්න පටන් ගමු. හරි එහෙනම් පළවෙනි ප්‍රශ්නේ බලන්න පළවෙනි ප්‍රශ්නය හරි පළවෙනි ප්‍රශ්නේ බලන්න ශාකයක ප්‍රධාන කොටස් හඳුනා ගැනීම සඳහා වියලා හරි හරි ශාකයක ප්‍රධාන කොටස් හඳුනා ගන්න මෙතනින් හොඳම ගහ මොකද්ද කියන්න බලන්න මොකද්ද මෙතන හොඳම ශාකයක සියලු කොටස් හඳුනා ගන්න අර අපි පොතේ යන්නේ ඒකට ගන්න පුළුවන් ගහ මොකද්ද මෙතනින් කුප්පමේනිය. අහුන්නේ නැහැ උපමේනිය. අනිත් අය ඇයි අඹ ගහ ගන්න බැරි අඹ ගහ ගන්න බැරි ඇයි කියන්න බලන්න සර් ඒක ශ්‍රේෂ්ඨ පොතේ අලවන්න බෑ. අනිත් අය හේතුව තමයි අඹ ගහ කියන එකට විශාල ගහක් අපිට ඒක ගන්න පුළුවන් අපේ මේ පොතේ මේවා කරන්න බෑ තේරුණාද ඔව් සර්. උත්තරේ අංක 2 හරි ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය දකුණු පසින් ඇති රූපයේ දැක්වෙන ශාකයෙහි පැවතිය නොහැකි ලක්ෂණය මොකක්ද කියලා අහන්නේ මට ඉස්සෙල්ලා කියන්න මේක මොන ශාකයක්ද ඒක බීජපත්‍රී ශාකයක්ද ද්විබීජපත්‍රී ශාකයක්ද ද්විබීජපත්‍රී ශාකය. ද්විබීජපත්‍රී ශාකයක් ඇයි කඳ අතු බෙදිලානේ එහෙනම් මේක ද්විබීජපත්‍රී ශාකයක් හරි මුදුන් මුලක් තිබීම පුළුවන් කඳ අතු බෙදීම පුළුවන් බීජයේ පියලි දෙකක් තිබීම පුළුවන් පත්‍රවල මොන වින්‍යාසයක්ද දරුවෝ මේකේ තියෙන්නේ සමාන්තරනේ මොකක්ද තියෙන්න ඕනේ මොන වින්‍යාසයක්ද කො කියන්නේ නැහනේ ජාලාභ නාරට වින්‍යාසයක් තමයි තියෙන්න ඕනේ එහෙනම් වැරදි උත්තරය අහන්නේ වැරදි උත්තරය අංක 4 සමාන්තර නාරට වින්‍යාසයක් තියෙන විදිහක් නැහැ හරි අංක 3 චලනය මගින් විද්‍යුතය නිපදවන විද්‍යුත් ප්‍රභව පිළිබඳව චලනයෙන් විද්‍යුතය හදන්නේ මොකේද චලනයෙන් විද්‍යුතය හදන්නේ මොකේද ඩයිනමෝ. බයිසිකල් ඩයිනමෝව උත්තරය අංක 4 ඊට පස්සේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් මගින් ක්‍රියාත්මක කරන උපකරණය මොකද්ද ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවකින් පාපැදියක ප්‍රධාන ඩයිනමෝවෙන් තමයි ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් එන්නේ ඩයිනමෝවෙන් තමයි ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් එන්නේ එහෙනම් පාපැදියක ලාම්පුව පාපැදියක තියෙන ලාම්පුව උත්තරය අංක 3 5 අම්ල සහ භස්ම සමග වර්ණ ලබා දෙන ද්‍රව්‍ය හඳුන්වන්නේ මොනවා කියලාද දර්ශක කියලා අම්ල සහ භස්මත් එක්ක වර්ණ දෙනවට අපි කියන්නේ දර්ශක කියලා අම්ල සහ භස්මත් එක්ක වර්ණ දෙන ඒවට අපි කියන්නේ දර්ශක කියලා උත්තරය අංක 1 6 මෙම ශාකයේ අතු වලින් පහළට වර්ධනය වී ඇති මුල් වලින් ඉටුවන කාර්ය මොකද්ද අතු වලට ආධාරයක් අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම මොකද්ද මේ තියෙන ගහ නුග ගහ ප්‍රශ්න අංක 7 පුෂ්පවල පැවතිය හැකි ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ ඒවා අතරින් රාත්‍රියේ පිපෙන පුෂ්පවල දැකිය හැක්කේ කවර ලක්ෂණයක්ද සුදු පාට වීම සුගන්ධවත් වීම ඊට පස්සේ දලපත්‍ර නොපිහිටීම මොකද්ද A හා B දලපත්‍ර තියෙන අනිවාර්යයෙන්ම තේරෙනවද
දලපත්‍ර නැති පුෂ්පයක් නැහැ. තේරුණාද? අනිවාර්යයෙන්ම දලපත්‍ර තියෙන්න ඕන. තේරුණාද? තේරුණාද? කො ඔව් කතා කරන්නේ? සර්. හරි. 8 දිවියාගේ ශරීරයේ දූවිලි පැහැදවීම සහ පුල්ලි පිහිටීම නිසා වෙනස් සතුන්ට වඩාත් පහසුවෙන් වෙන්කර හඳුනාගත නොහැකි වීම මොකක් කියලාද හඳුන්වන්නේ? වේශාන්තරණය. වේශාන්තරණය. 9 ස්ථිති විද්‍යුතය භාවිතයට ගන්න අවස්ථාවක් වන්නේ මොකද්ද? ස්ථිති විද්‍යුතය මොකද්ද? ඡායා පිටපත් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම. ඡායා පිටපත් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම. 10 පුෂ්පයක නිරීක්ෂණය කළ හැකි ව්‍යුහ ABC පිළිවෙලින් මොනවද කියන බාණ්ඩ? කලංකය කීලේ ඩිම්බකෝෂය very good. කලංකය කීලය ඩිම්බකෝෂය. කලංකය කීලය ඩිම්බකෝෂය. උත්තරය අංක 1. 11 දෙහියුෂ විනාකිරි සබන් දියර හා ලුණු දියර මිලිලීටර් 2 බැගින් පරීක්ෂණ නළවලට ගන්න. ඒවාට රතු අදමල් තම්බාගත් යුෂ ස්වල්පය බැගින් එකතු කළ විට දැකිය හැකි නිවැරදි නිරීක්ෂණය මොකක්ද? 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 හරි. 11 වෙනි ප්‍රශ්නේ මාතෘකාව ලියාගන්න. මාතෘකාවක් ලියාගන්න. හරි. ප්‍රශ්නයක් මේක මම කියලා දෙන්නම්. ලියාගන්න මාතෘකාව. පොකුරු වදමල් යුෂ මාතෘකාව. මාතෘකාව පොකුරු වදමල් යුෂ. හරි පොඩ්ඩක් ඉන්න. හරි මේ බලන්න. හරි මේ බලන්න මගරු පොකුරු වදමල් යුෂ. පොකුරු වදමල් යුෂ. මේක පුළුවන් අපිට දර්ශකයක් විදිහට පාවිච්චි කරන්න. හරිද? එතකොට අම්ල වලට මේක දැම්මහම අම්ල වලට මෙන්න මෙයාව දැම්මහම රතු පාට වෙනවා. එහෙනම් මොකද්ද දරුවෝ පොකුරු වදමල් යුෂ වලින් අපි හොයාගන්නේ කොහොමද? පොකුරු වදමල් යුෂ අම්ල වලට දැම්මහම මොන පාටද වෙන්න ඕනේ? රතු පාට. තේරුණාද? ඔව් සර්. තේරුණාද? එහෙනම් පොකුරු වදමල් යුෂ අම්ලයකට වැටුනහම මොන පාටද වෙන්නේ කියන්නේ මට? මොන පාටද වෙන්න ඕනේ? රතු පාට. රතු පාට. මෙන්න මේක ලියලා කොටු කරන්න. ලියලා කොටු කරගන්න. ලියලා කොටු කරගන්න. ඉවරයි සර්. හරි. එහෙනම් බලන්න දැන් එතන ප්‍රශ්නේ උත්තරේ මොකක්ද? දැන් උත්තරේ කියන්න බලන්න මට. මොකක්ද ඒ උත්තරේ කියලා 11ට? දැන් කියලා කියන්න බලන්න. 11ට උත්තරේ මොකක්ද? විනාකිරි
විනාකිරි රතු පාට වීම. උත්තරේ අංක 1. හරි. ඊට පස්සේ කුඩා විදුලි පන්දමක් බල්බයක් සවි කළ සරල කෝෂයක් සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න. ඍණ අග්‍රයේ තඹ තහඩුවට සම්බන්ධයි. හරිද? හරිද? ඍණ අග්‍රයේ තඹ තහඩුවට සම්බන්ධ කරනවලු. හරිද? වැරදි. වැරදි. ධනාග්‍රේනේ සම්බන්ධ කරන්න ඕනේ. වැරදි. ඊට පස්සේ 2 බල්බේ නිවි නිවි දැල්වේ. හරිද? වැරදි. වැරදි. නිවි නිවි දැල්වෙන්නේ නැහැ. නිවි නිවි දැල්වෙන්නේ ඩයිනමෝයි තියෙද්දි. සල්ෆියුරික් අම්ලයේ ක්‍රමයෙන් රතු පැහැයට හැරේ. සිංක් තහඩුව දිය වේ. මොකද්ද? සිංක් තහඩුව දිය වෙනවා. තේරුණාද? සිංක් තහඩුව දියවීම. සිංක් තහඩුව දිය වේ. උත්තරය අංක 4. හරි. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නය. නිල් ලිට්මස් දැමූ විට සමාන වර්ණ වෙනස් වීමක් පෙන්වන ද්‍රව්‍ය පමණක් ඇති පිළිතුර. මොකද අහන්නේ? නිල් ලිට්මස් දැමූ විට සමාන වර්ණ වෙනස් වීමක් පෙන්වන ද්‍රව්‍ය විතරක් තියෙන්නේ. ඒ කියන්නේ එක જાති දෙයක්නේ තියෙන්න ඕනේ. බලන්න පළවෙනි එක ජලයේ තියෙනවා, හයිඩ්‍රොක්ලෝරික් තියෙනවා, වැරදීනේ. දෙහි විෂ තියෙනවා. නිල් ලිට්මස් දැම්මහම දෙවෙනි එකේ දෙහි විෂ තියෙනවා. මේ බලන්න අපිට උත්තරේ ලියා ගමු. හරියට මම මේ ප්‍රශ්නේ කියලා දෙන්න. බය වෙනවා මම ඔයගොල්ලෝ පේන්න ලියනවා. පේන්න ලියලා චුට්ටක් ඉන්න. හරි. දැන් බලන්න වෙන මේක. හරි. දැන් අපි දැනගන්න ලිට්මස් නිල් පාට ලිට්මස් අම්ලයට දැම්මොත් මොකද වෙන්නේ? බෂ්මයට දැම්මොත් මොකද වෙන්නේ? උදාසීන දෙයට දැම්මොත් මොකද වෙන්නේ? නිල් ලිට්මස් අම්ලයට දැම්මොත් මොකද වෙන්නේ? අම්ල මොනවද වෙන්නේ? මොකද වෙන්නේ? රතු පාට වෙනවා. රතු පාට වෙනවා. රතු පාට. බෂ්ම නිල් පාට. නිල් පාටයි මුකුත් වෙන්නේ නැහැ. අම්ල මේ උදාසීන දේවල් නිල් පාට. නිල් පාටයි මුකුත් වෙන්නේ නැහැ. තේරුණාද? තේරුණාද? ඔව් සර්. දැන් බලන්න ජලය කියලා කියන්නේ උදාසීන කෙනෙක්. එයා නිල් පාටයි. නිල් පාටයි. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එයා රතු පාට වෙනවා. එයා අම්ලයක්. දෙහි එයත් අම්ලයක්. රතු පාට වෙන බෑනේ. නිල් රතු රතු නෑ. ඒක වැරදි. එකම පාටනේ තියෙන්න ඕන කිව්වේ. පළවෙනි උත්තරේ වැරදි. මෙතන බලන්න දෙහි අම්ලයක්. එයා රතු පාටයි. විනාගිරි අම්ලයක්. එයත් රතු පාට වෙනවා. තක්කාලි අම්ලයක්. එයත් රතු පාට වෙනවා. සේරම රතු. නම් මේක තමයි උත්තරේ. තේරුණාද? තේරුණාද? හරි. මේක හැමෝම දාගන්න. හරි වැරදි හැමෝම මේක ලියන්න. හරි වැරදි හැමෝම ලියන්න. ලියලා මෙන්න මේක ලියන්න බලන්න මොන පාට දෙන්නේ.
හයිඩ්‍රොක්ලෝරික් මොන පාටද? ශල්්‍ය ස්පීතෘ කියලා කියන්නේ උදාසීන කෙනෙක්. මේ හොඳේ ශල්්‍ය ස්පීතෘ කියලා කියන්නේ උදාසීන කෙනෙක්. එයා උදාසීනයි. හරි. සබන් දියර මං කියලා දීලා තිනවා කලින් මොකද්ද කියලා. පාට ලියන්න බලන්න මේගොල්ලන්ගේ. මේක රක් ගාලා ලියලා. පාට ලියන්න. ඊළඟට නම් කියන්න. ඉවරයි සර්. හරි. එහෙනම් මට කියන්න හයිඩ්‍රොක්ලෝරික් මෙයා මොන පාටද? රතු මොන පාටද? රතු පාට. ශල්්‍ය ස්පීතෘ නිල් නිල්. සබන් දියර නිල් නිල්. ඉතින් පාට ලස්සන තේරලා. හරි. ඊළඟ ප්‍රශ්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. භෂ්ම ද්‍රාවණයකට පිනොප්තලින් බිඳුවක් දැමුව විට සිදුවන වර්ණ විපර්යාසය. මොකද වෙන්නේ? පිනොප්තලින් දැම්ම මොන පාටද වෙන්නේ? රෝස පාට රෝස පාට. උත්තරය අංක 3. විටමින් khනිජ ලවණ ඖෂධ වැනි දෑ අප සිරුරේ අවශ්‍ය ස්ථානවලට පරිවහනය කරන්නේ රුධිරයේ මගිනි. මෙහිදී රුධිරයේ ඇති ජලය ක්‍රියා කරන්නේ මොකක් විදියටද? මොකක් විදියටද? ද්‍රාවකයක් ලෙස ද්‍රාවකයක් විදිහට. මාධ්‍යයක් විදිහට කියලා ගන්නත් පුළුවන් දෙකම හරි. 16 සතුන්ගේ දක්නට ලැබෙන ආරක්ෂක චර්යා උපාය මාර්ගයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. හුණා වලිගේ කඩ දැමීම, ඊට පස්සේ පලා පොළඟා හැවෑරීම, ඉබ්බා කටුවතුලට රිංගා ගැනීම, ඇහැට උල්ලා කොළ පැහැති පඳුරු අතර සිටීම. මොකක්ද උත්තරය? පලා පොළඟා හැවෑරීම. 17 වවුලා 17 පියඹා යාම යට සංචලන ක්‍රමයේ පදනම් කරගත් ශීරපායි සතුක වෙන්නේ කවුද? අයියෝ උත්තරේ කියවුණා මට මුලින්මනේ. හරි උත්තරේ වවුලා. උත්තරේ කියවුණා. හරි. 18 ජලයේ හොඳින් දිය වෙන ද්‍රව්‍ය ඇතුළත් පිළිතුරු තෝරන්න. මොකද්ද? ජලයේ හොඳින් දිය වෙන උත්තර තියෙන්නේ මොකේද? උත්තරේ අංක ඇහුන්නේ
පළවෙනි උත්තරේ. පළවෙනි එකේ නිල් කුඩු ජලය දිය වෙනවද හොඳින්? හතරවෙනි එක සර්. හතරවෙනි එක. හොඳේ හතරවෙනි එක. හොඳේ ශල්‍ය ස්පීතෘ සහ ලුණු විනාකිරි. හරි. හරි. ඊළඟ 19 වෙනි එක. 19 එකේ මොන ලයිට්ද පත්තු වෙන්නේ කියන්න බලන්න. 19 වෙනි එකේ මොකද පත්තු වෙන්නේ? පළවෙනි LED එක. ඇයි අනිත් ඒවා පත්තු වෙන්නේ නැත්තේ? සර් දෙවෙනි LED එකේ වේලිකෝෂයේ ධනාග්‍රයට LED එකේ ඍණාග්‍රය සම්බන්ධ වෙලා අන්න තියෙන්නේ. හරි. ධනාග්‍රය සම්බන්ධ වෙලා නැහැ. පළවෙනි එක විතරයි පත්තු වෙන්නේ. හේතුව තමයි දෙවෙනි එකේ ධනාග්‍රය ඍණාග්‍රය මාරු වෙලා තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. තේරුණාද? තේරුණාද? බලන්න බැටරි එකේ වියලි කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ වෙලා තියෙන්නේ LED එකේ ඍණාග්‍රයට. ඒක වැරදි. එහෙම වෙන්න බෑ. ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් LED එකේ එක දැල් වෙනවා දෙක දැල් වෙන්නේ නැහැ. එක දැල් වෙනවා දෙක දැල් වෙන්නේ නැහැ. උත්තරේ අංක 3. හරි 20ට උත්තරේ කිව්වනේ 20ට විනාකිරි. 20ට විනාකිරි උත්තරේ. 20ට උත්තරේ විනාකිරි. හරි. එතකොට මම මේකේ උත්තර පත්‍රය ඔයාලට දැන් එවනවා. හරිද? මම මේකේ මාකින් ස්කීම් එක දැන් ඔයාලට එවනවා. ඔයාලා මට බලලා ලකුණු ටික එවන්න නැත්. හරිද? මට බලලා ලකුණු ටික දැන් එවන්න ඕන. අවශ්‍ය වෙද්දී. හරිද? ඔයාලා බලා ගන්න මම උත්තර පත්‍රය දැන් ගෲප් එකට දානවා. හොඳේ? හරි. මම ඕන උත්තර පත්‍රය ගෲප් එකට දැම්මා. ඔය පේපර් එකේ අවසානයේ උත්තර පත්‍රය තියෙනවා. හරි බලන්න හැමෝටම මේ ගෲප් එකට ගිහිලා ආව නේද කියලා? ආව නේද? බලන්න ආවද කියලා? බලන්න අනිත් අය ආව නේද? ඔව් සර්. විලක? හරි. සදේ ඔව් හරි. සර්. අමාර ආව නේද? ආවා සර්. හරි. එතකොට ඔයාලම බලා ගන්න නැත්තම් මෙහෙම ගන්න ඔයාලා පුළුවන් නම් බලා ගන්න බලන්න තේරෙන්නේ නැත්තම් මට ෆොටෝ ගහලා එවන්න. හරිද? මට ෆොටෝ ගහලා එවන්න මම බලලා දෙන්නම්. සර් ඕක කියන්නේ. ඒකේ එක හරියක ලකුණු කීයක් තියෙනවද? එක හරියට එක ලකුණයි. එක හරියට එක ලකුණ ගානේ දාගන්න. 20 25ක්ද කොහෙද තිබ්බනේ ප්‍රශ්න 25ක් හෝ 20ක් තිබ්බ නේද? 20ක් නේද? ඔය ප්‍රශ්න 25ක් තියෙනවා. තාම අපිට සාකච්ඡා ගන්න ඉතුරුලා තියෙනවා. එක ප්‍රශ්නයකට එක ලකුණ ගානේ හම්බ වෙනවා. එක ප්‍රශ්නයකට එක ලකුණයි. හරි. ඉතුරු ප්‍රශ්න ටික අපි ඊළඟ දවසේ මෙයා කරමු. හරි. එතකොට ඔයාලා පුළුවන් නම් පේපර් බලා ගන්න ප්‍රශ්නයක් නැහැ. පුළුවන් නම් බැරි නම් බලන්න තේරෙන්නේ නැත්නම් මට ෆොටෝස් ගහලා එවන්න මම බලලා දෙන්නම්. පැහැදිලිද හැමෝටම? පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් හරි දැන් පොඩි අය අයින් වෙන්න. පොඩි අය අයින් වෙන්න. අපි ලොකු දරුවෝ 10 වසර ළමයි ක්ලාස් එකට ජොයින් වෙන්න. හරි. පොඩි